iBourne කියලා පිළිගන්නවා ශහාන් ටෙක් ඇන්ඩ් ව්ලොග් ඇකඩමි YouTube channel එකට. ඉතින් ඔයගොල්ලන්ට පළවෙනි වීඩියෝ එක තමයි අරන් එන්නේ අපේ channel එකෙන් නම වෙනස් කරයින් පස්සේ. කලින් දාන MW's Tech Academy තිබුණේ. දැන් ශහාන් ටෙක් ඇන්ඩ් ව්ලොග් වීඩියෝ වෙනස් කරා. ඊට පස්සේ කියන පළවෙනි වීඩියෝ එක. ඉතින් අද අපි කතා කරමු BOC Flex app එක ගැන. හරි. අපි දැන් වැඩි කතා නැතුව BOC Flex app එක ගැන කතා කරන්න යමු වීඩියෝ එකට. අපි දැන් බලමු BOC Flex app එකේ තියෙන ක්‍රමයන් සහ ඔයගේ තියෙන ෆීචර්ස් ඔක්කොම ගැන අපි දැන් කතා කරමු. හැබැයි මම මෙතනදී ඉස්සෙල්ම කියන රෙජිස්ටර් වෙන විදිය ගැන මම සඳහන් කරන්නේ නැහැ. මොකද ඒක කරන්න ගියොත් ගොඩක් දික් වෙන හින්දා. අනිත් එක තාම ගොඩක් වීඩියෝස් හැදෙන ගමන් තියෙන Flex app එකට තාම අනිත් එක වීඩියෝස් හැදිලා තියෙනවා රෙජිස්ටර්ස් වෙන හැටි ගැනත්. ඒක ගැන ඔයගොල්ලෝ පුළුවන් ඒ වගේ වීඩියෝ එකක් ඕනනම් ගිහිල්ලා බලන්න. ඉතින් මම ඒක කරන්න යන්නේ නැහැ. මෙතන ගොඩක් වීඩියෝ එක දික් වෙන හින්දා මම සිම්පල් විදියට Flex app එක පොඩි හැඳින්වීමක් දෙන එක තමයි අද මම වීඩියෝ එකේ කරන්නේ ඔයගොල්ලන්ට. හරි. මෙන්න මේ විදිහට ගත්තොත් මේක තමයි Flex app එක. මේ ඔයගොල්ලන්ට පේන්නේ. ඔන්න ඔක තමයි BOC Flex app එකේ logo එක. ඒක normal විදිහට තියෙන්නේ BOC Flex කියලා. මම දැන් account එක හදාගෙන තියෙන්නේ. හරි. මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. එහෙම ලකිට්ටු කරලා ඔයගොල්ලන්ට තව ක්‍රමයක් කියන්න. ඔයගොල්ලෝ දන්නවා ඇති ඔයගොල්ලෝගේ ෆෝන් එකේ BOC පාවිච්චි කරන අයට B app එක BOC B app එක users ලා ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලොන්ගේ මේ user name එකයි ඒ password එකම. ඒ කියන්නේ B app එකට register වෙන්න දුන්න user name එකයි password එකයි ඒක ඒ විදිහටම BOC Flex app එකට දීලා login වෙන්නත් පුළුවන්. අරක තියෙන history එකේ transaction history ඔක්කොම මේකට එහෙමම වැටෙනවා නිකන්. හරි නිකන් WhatsApp chat backup එකක් කරා වගේම ඔක්කොම වැටෙනවා මේක. ඒ විදිහට ඔයගොල්ලන්ට කරන්න ඕන. BOC එකෙන් කියලා තියෙනවා ඔයගොල්ලන්ට ඒ කියන්නේ B app එක වෙනුවට තමයි BOC Flex app එක හඳුන්වා දීලා තියෙන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවාද BOC Smart Pay එක. මේක හරියට නිකන් ගත්තොත් BOC Smart Pay app එකයි BOC B app එකයි එකට එකතු කරලා හදපු app එකක් විතර මේ BOC Flex app එක අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. හරි. දැන් මම එහෙනම් යනවා මේ BOC Flex app එක. මේකේ ගොඩම bug fixes ගොඩක්ම හොඳයි fix කරලා තියෙනවා. B app එකේ තිබිච්ච ගොඩක්ම ලෙඩ ඒවා Smart Pay එකේ තිබිච්ච දේ ලෙඩ ඔක්කොම මේකේ නම් විසඳලා තියෙනවා. සුපිරි එකක් කියන්න පුළුවන්. මේකේ තියෙන features දැක්කහම කලින් තිබිච්ච app වල හැටියට දැන් BOC Flex app එකත් කොටින්ම ගියොත් අනිත් banking app වලට කරට සටනක් දෙන්න පුළුවන් ගානට දැන් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මම ඔන්න BOC Flex app එකට මේ විදිහට යනවා. දැන් මම මේකේ pin code එක වෙනුවට මම biometrics enable කරලා තියෙන්නේ මගේ phone එකේ. කියන්නේ fingerprint face ID දෙන්න පුළුවන් වෙන විදිහට මම මේක enable කරලා තියෙන්නේ. දැන් මම මේ විදිහට fingerprint එක දෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි BOC B app එක ඊට පස්සේ load වෙන්නේ. දැන් මේ ඔයගොල්ලන්ට පේන විදිහට තව දෙයක් කියනෝනේ හැම නිතරම ඔයගොල්ලෝ BOC Flex app එකට log වෙන වාරයක් පාසා ඔයගොල්ලන්ට email එකක් එනවා. ඔයගොල්ලෝ ඒකට දීපු email එකට මේ වගේ email එකක් එනවා නිතරම ඔයගොල්ලන්ට. මම දන්නේ ඒක ඇයි එහෙම වෙන්නේ කියලා. ඒක ඇත්තටම නිකන් ලොකුවට අවශ්‍යතාවයක් නැහැ. එහෙම නිතරම email එක එවන්න තරම්. තව දෙයක් කියන්න ඕනේ මේ BOC Flex app එකේ screenshot මොකුත් ගන්න බෑ. මේ ඔයගොල්ලන්ට පේනවනේ මේ BOC B app එක මේ Flex app එකේ සමාන Flex app එකේ ඉතින් screenshot ගන්නත් බෑ. ඒ වගේම කට්ටිය හයි මෙතන account balance එක පෙන්වන්නේ නැත්තේ මොකද කියලා. ඔයගොල්ලන්ට ඒක බලන්න නම් මෙතන මේ ඇහැ වගේ icon එක ක්ලික් කරලා තමයි බලන්න. නැත්තම් මේක මෙහෙම මේ විදිහට hide කරලා තියන්න පුළුවන්. ඒකත් හොඳයි. කට්ටිය සාමාන්‍ය public තැනක වගේ පාවිච්චි කරනවා නම් මේක පේනවනේ. කැමති විදිහට ඔයගොල්ලන්ට ඒක hide කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තව feature එකක් තියෙනවා. මෙන්න මේ share button එක දුන්නාම ඔයගොල්ලන්ගේ ඒ කියන්නේ details ඔයගොල්ලන්ගේ අපි කියමුකෝ ඔයගොල්ලන්ගේ bank details ඉක්මනට ශනික share කරගන්න ඕනේ කියලා. ඒ වගේ වෙලාවක් වුණොත් මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට share කරන්න පුළුවන් මේ. දැන් මේ විදිහට මගේ bank details එක share වුණා. හරි. ඒ විදිහට ඔයගොල්ලන්ගෙන් පුළුවන් මේ විදිහට bank details අවශ්‍ය නම් share කරගන්න. ඉතාමත් ලේසි. හරි. ආයිත් මම B app එකට දැන් යන්න Flex app එකට යන්න. මෙතන ඔයගොල්ලන්ට දැන් මේ තියෙන widget එක උනත් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ theme එක. මේ විදිහට settings වලට ගිහිල්ලා pin code එක දීලා තියෙනවා. pin code එක නැත්තම් biometrics නම් biometrics දීලා
ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඇප් එකට ගිහිල්ලා ඇප් එකේ settings වලට theme එක වෙනස් කරන්න පුළුවන් මේ. dark mode, light mode ඕන එකක් දාගන්න පුළුවන්. දැන් මම නම් මෙතන youth කියන එක තමයි දාගෙන ඉන්නේ. හරි අන්න ඒ විදිහට පුළුවන් ඔයගොල්ලන්ට ඒකේ theme එක වෙනස් කරගන්න. මෙතන size පල්ලෙහාට ගියාම font size එක උනත් අඩු වැඩි කරගන්න පුළුවන්. information ගියාම app එකේ පොඩි information ටිකක් පෙන්නනවා security වලින්. මෙතනින් biometrics disable enable කරගන්න පුළුවන් පහසුකම තියෙනවා. ඊට පස්සේ password change කරගන්න පුළුවන්. manage device ගියාම ඔයගොල්ලන්ට මේක දැන් log වෙලා ඉන්න devices ටික බලා ගන්න පුළුවන් මේ. ඒකත් මාර වටිනවා ඇත්තටම. විතර ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් back වෙනවා. මෙතනින් ඊට පස්සේ back වුණායින් පස්සේ තියෙන්නේ මේ වගේ පෙනුමක්. මේ මෙතන more කියන icon එක එවුවහම මෙතන ඔයගොල්ලන්ට පේන messages notifications ඔක්කොම තියෙනවා. දැන් මෙතන මම පෙන්නන්න found transaction එක කරන්න කොහොමද කියන bank to bank transaction කරන්නේ කොහොමද කියලා. මෙතන found transaction වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේක චුට්ටක් විතර අනිත් bank වලට වඩා පොඩ්ඩක් වෙනස්. මම කියන්නේ HNB එක සසඳලා මම HNB තමයි වෙන bank එකක් විතර පාවිච්චි කරන්නේ. People's Bank එකක් පාවිච්චි කරනවා. හරි. දැන් මෙතන ඔයගොල්ලන්ට transaction එකක් කරන්න ඕන නම් මෙතන ඔයගොල්ලෝ ගන්න ඕනේ other accounts කියන එක දීලා. හැබැයි මේක B app එක තරම් නම් සංකීර්ණ නෑ. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. මෙන්න මෙතනින් ඊට පස්සේ ඉතින් දෙන්න ඕන ඔයගොල්ලෝගේ BOC සල්ලි යවන්න ඕනේ. ඒ කියන්නේ සල්ලි යවන්න ඕනේ මොන account එකෙන් මොන account එකද කියලා. දැන් සල්ලි තියෙන මගේ මේකෙන්නේ. BOC මේ account එකට තෝරලා schedule කරන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට වෙනම වෙලාවක යවන්න ඕන. මේ විතර යවන්න ඕනේ bank එක. අපි නිකන් කාගේස් bank කියලා ගමුකෝ. ඊට පස්සේ මෙතන account numbers ඊට පස්සේ account එකේ ඒ යවන කෙනාගේ ඒ සල්ලි ලැබෙන කෙනාගේ account එකේ නමයි ඊට පස්සේ ගානයි remark කියන එකට මොකක් හරි ඔයගොල්ලෝ දෙන්න. ඒක අවශ්‍ය වෙලාවට ඒක අනිවාර්යෙන් දෙන්න ඕනේ මම හිතන්නේ. ඊට පස්සේ confirm දීලා ඉස්සරහට යන්න තියෙන්නේ. මේකේ OTP එකත් එනවද කියලා මට හරියට මතක නෑ. මම හිතන්නේ මේකේ OTP එක එන්නේ නෑ බොහෝ දුරට. ඔව් මේකේ OTP එක එන්නේ නෑ මට මතක විදිහට. හරි ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පුළුවන් තව දෙයක් open accounts වලට ගියාම හරි මේ විදිහට ඔයගොල්ලන්ට open accounts ගියාම දැන් පෙන්වන්නේ මෙතන BOC දැන් මේ තියෙන account එකේ details තමයි දැන් මේ පෙන්වන්නේ. මගේ default දාන් ඉන්න account එක. දැන් ඔයගොල්ලන්ට මෙතන පුළුවන් තවත් add account add කරගන්න. ඔයගොල්ලන්ට BOC account නැතුව වෙන bank එකක account එකක් වුණත් මෙතන add කරගන්න පුළුවන් පහසුකම තියෙනවා මෙතන මේ. අනිත් banks ඔක්කොම නම් පෙන්නනවා මේ. මම දන්නේ නැහැ මේක charges වෙන්නේ කොහොමද කියලා. කොහොමද අනිත් දේවල් ඔයගොල්ලන්ට add කරගන්න පුළුවන් කැමති නම්. ඊට පස්සේ අපි දැන් බලුවොත් other accounts ගියාම ඔයගොල්ලන්ට එතනින් අර ටික පෙන්නනවා. ඊට පස්සේ වෙන accounts add කරගත්තා නම් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන FD මුකුත් දාලා තියෙනවා. ඒවයි details උනත් බලන්න. ඊට දැන් මගේ දැන් මේ දැනට දාලා තියෙන FD එක details දැන් මෙතන පෙන්නනවා. අතන ඊට පස්සේ ඔයගොල්ලන්ට තව අලුත් FD එකක් app එක හරහා add කරගන්න පුළුවන්. create කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙන්න මේ විදිහට මේක දීලා ඉස්සරහට ගියාම ඔයගොල්ලන්ට මෙතන අවශ්‍යක තෝරන්න තමයි තියෙන්නේ. ගොඩක්ම සිම්පල් ඇත්තටම පට්ට මේ ඉන්ටර්ෆේස් එක ගොඩක්ම නියමයි. ඊට පස්සේ සල්ලි ටික දාන්න ඕන විදිය මේ ඔක්කොම ටික දීලා මේ ටික මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. මේ දේවල් ෆිල් කරලා FD එකත් උනත් ඔයගොල්ලන්ට දාගන්න පුළුවන් ඉතින් මේකේ. loans account එක සම්බන්ධව loans තියෙනම් මේවා උනත් බලා ගන්න පුළුවන්. මේක ගොඩක්ම සිංක් වෙලා තියෙන ID එකකින්. ID number ඒ කියන්නේ ඒ ID දැන් හිතමු ඔයගොල්ලන්ගේ ID number එක කියලා. ඒ ID number යටතේ තියෙන loans ගත්තා FD දාපුවා accounts ඔක්කොම details මේකේ වෙන්නනවා BOC වලට අදාළ. ඒ විදිහ තමයි මේක වැඩ කරන්නේ. හරි ඊට පස්සේ දැන් මේකේ bill payment එකක් ඔය කරනවා නම් ඔයගොල්ලන්ට මෙතන new bill payment වලට ගිහිලා reload එකක් දානවා කියලා හිතමු. මෙතන telco කියන එකට දීලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන mobile service provider ව තෝරලා දැන් මම මේ විදිහට දැනට ගන්නවා dialog විදිහට අරගෙන මේක ඊට පස්සේ මෙතන phone number එක ගහලා amount එක ගහලා continue දෙන්න තියෙන්නේ. කිසිම OTP මුකුත් දෙන්නේ නැහැ. කෙලින්ම මේ ගාන පේ වෙනවා එච්චරයි. ඔයගොල්ලන්ට මෙතනට ඕන contact list එකේ තියෙන number එක උනත් මේ විදිහට add කරගන්න පුළුවන් මේ විදිහට.
ඔන්න ඔය විදිහට පුළුවන් ඔයගොල්ලන්ට ඒ විදිහට නම්බර් එකක් වුණත් ඇඩ් කරගන්න. හරි. තවත් ගොඩක් දේවල් තියෙනවා මේකේ මේ ඔයගොල්ලන්ට පේන්නේ. ගෙවින් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ටෙලිවිෂන්, এডুকেෂන්, ෆයිනෑන්ස්, government bills, water supply, insurance, electricity. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා මෙතනින් ඔයගොල්ලන්ට ෂෙඩියුල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ multiple payments කරන්න පුළුවන්. හරි. දැන් මම පෙන්නන්නම් මේකේ කොහොමද transaction history එක බලන්නේ කියලා. history එක බලන්න නම් මෙන්න මෙතන history කියන එක දෙන්න ඕනේ. ඒක ක්ලික් කරලා මේකට ගියාම ඔයගොල්ලන්ගේ transaction history එක පෙන්නනවා. නිකන් passbook එකේ පෙන්නන විදිහට transaction වෙච්ච විදිහ ඔක්කොම පෙන්නනවා. ඉතින් මේකේ all transaction මේ ඔක්කොම පෙන්නනවා. දැන් මේ මෙතන පෙන්නන්නේ මේ app එකේ login වෙලා ඒ වෙලාවෙ ඉඳන් කරපු transaction ටික විතරයි දැනට මෙතන වෙන්නන්නේ. අපි බලමු මේක පරණේව ගන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ මෙතනින් නම් ගන්න අමාරුයි පරණ transaction එක කියන්නේ passbook එකේ වගේ. ඔව් පරණම දේවල් මෙතනින් ගන්න අමාරුයි. ඒක ඔයගොල්ලන්ට බලන්න අවශ්‍ය නම් ඔයගොල්ලන්ට පුළුවන් BOC smart passbook app එක දාගන්න අතට මේක. හරි. ඔන්න ඔය දේවල් ටික තමයි මෙතන කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් favorite transaction මෙතනට add කරගන්න ඕන. ඔයගොල්ලන්ට පුළුවන් මේ ඊතරම් බැංක් එකකට යවන දේවල් මෙතනින් ඇඩ් කරගන්න ඔයගොල්ලන්ට පහසුකම තියෙනවා. ඉතින් මම දැන් මෙතනින් මගේ BO මේ HNB එකේ details දීලා මෙතනින් ඒක ඇඩ් කරගන්නවා. මේ විදිහට හරි. මෙතන nickname එකේ පොඩි අවුලක් ආවා. ඒ අපි එහෙම දීලා බලමු. හරි. ඒක already save කියලා පෙන්නන්නේ. හරි එහෙනම් ඔන්න ඔය ටික තමයි ඉතින් Flex app එකේ තියෙන්නේ. මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් මේ widget එක ඕන වෙනස් කරගන්න උනත් පුළුවන්. මෙන්න මෙතන ඔයගොල්ලන්ට widget management වලට ගිහිල්ලා ඉතින් එතන ඔයගොල්ලන්ට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් ඉතින්. හරි. ඉතින් ඔන්න ඔය සිම්පල් දේවල් ටික තමයි ඉතින් Flex app එකේ කියලා දෙන තියෙන්නේ. ඉස්සරහට Flex app එකේ මේ අප්ඩේට් එකක් වෙලා මේක වෙනස්කමක් වුණොත් මම ආයි වීඩියෝ එකක් අරන් එන්නම් ඔයගොල්ලන්ට ඉතින්. හරි. එහෙනම් අදට ආයි සමුගන්න තමයි යන්නේ ඉතින්. අත්‍තරම thank you වීඩියෝ එක බැලුවට. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්නම් ආයි අලුත් වීඩියෝ එකකින් දවසක හම්බෙමු. ඉස්සරහට මම තීරණය කරලා තියෙනවා vlogs කීපයකට ගේන්න ඉස්සරහට ඇත්තටම. අපි ඒ ටිකත් ඉස්සරහට බලමු ඒ වැඩ ටිකත් ඉතින්. හරි වීඩියෝ බලපු හැමෝටම ස්තුතියි. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම් සුබම සුබ දවසක් වේවා ඔයගොල්ලෝ.